සභාපති මහත්තයා. හදෙයනේ. මේ මොකද්ද වෙලා මේ මොකද්ද වෙලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? කොට්ට ගාව තැනින් තමයි කපන්න ඕන. තේරෙන්නේ නැහැ. උදාහරණයක් පෙන්නු. පැතුම් නිස්සග්ග. අන්න තේරෙන්නේ. අතින් අලගන්න පැතුම්. නිස්සග්ග. දැන් පැතුම් නිස්සග්ග මං කියන්නේ මේ වැව් බැම්ම. එතකොට මේ වැව් බැම්මේ ස්කන්ධිය පිටනේ වැටෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනට. එතකොට සිරාමල්ලි ඔයා දැන් ඇවිල්ලා ජල ප්‍රවාහයක් වගේ ඇවිල්ලා කැරකි ඇවිල්ලා වදින්න මේ වැව් බැම්මේ. දැන් ජල ප්‍රවාහය මේ වැව් බැම්මේ මේ අහිංසක වැව් බැම්මේ වදින්න යන්නේ. හරි මං ඉන්න මේ මොන ජල ප්‍රවාහයක්ද මේ ජල පැකට්ට ගන්නේ බලපන් ඇගේ හැටි මේ මොකද්ද මේ අපි මෙතන යවන්න ඕන ලොකු ජල කඳක් අන්න හරි බලමු හොඳ කඳක් මල්ලි උඩ පැත්තකට යන්න ආම්මට මේ ඉන්නේ බඩු අම්මෝ ඉන්න යමන් පුතා කලකේ කලකිලා හැප්පියම් බැන්නේ හයි යමන් පුතා කලකේ කලකේ බලයන් යමන් ඔන්න ඕක තමා වැව් බැම්මට උනේ. ස්කන්ධය ගලනවා පීඩනය පිට වෙනවා. වැව් බැම්මට අමාරුයි.